Welcome to Twin Bells. ඉංග්‍රීසි භාෂාවේ යම්කිසි ක්‍රියාවක් කරන්නේ නැහැ කියන විදිය, ඒ වගේම කරන්න බැහැ කියන විදිය මේ දෙක පටලවා ගන්නවා බොහෝ දෙනා. නමුත් මේ කෙටි වීඩියෝ වලින් තදින් පස්සේ ඔයාලට ඒ පැටලි දාගත බව නැති වෙලා යනවා. බලන්න ඌට දුවන්න බෑ, ඌ දුවන්නේ නැහැ. ඒ වගේ වාක්‍ය ගොඩක් හදන විදිය මම කියලා දෙනවා. මේකෙන් බලන්න අපි පීනන්නේ නැහැ කියන එක කොහොමද කියන්නේ? We don't swim. එහෙම නැත්නම් we do not swim. අපි පීනන්නේ නැහැ. We do not swim. නැත්නම් we don't swim. ඒ වගේම අපි බලමු අපිට පීනන්න බෑ කියලා කොහොමද කියන්නේ? We can't swim. We can't swim. එහෙම නැත්නම් we cannot swim. We cannot swim කියලා කියන්න පුළුවන්. බලමු මේ දෙක අතර වෙනස කොහොමද කියලා. අපි පීනන්නේ නැහැ, අපිට පීනන්න බෑ. අපි පීනන්නේ නැහැ කියනවා නම් we don't swim. අපිට පීනන්න බෑ කියලා කියනවා නම් we can't swim. බලන්න හරිම සරලයි. මේ do not, don't, can't කියන එක cannot කියන එක කෙටියෙන් තමයි ඔයාලට ඉදිරිපත් කරලා තියෙන්නේ. මම අඬන්නේ නැහැ. කොහොමද කියන්නේ? I don't cry. නැත්නම් I do not cry කියලා කියනවා. මම අඬන්නේ නැහැ. I don't cry. ඒ වගේම අපි බලමු මට අඬන්න බැහැ කියලා කොහොමද කියන්නේ? මට අඬන්න බැහැ. I can't cry. එහෙම නැත්නම් I cannot cry. I cannot cry. මට අඬන්න බැහැ. I can't cry. එහෙම නැත්නම් I cannot cry. මේ දෙක අතර බලමු වෙනස. මම අඬන්නේ නැහැ. I don't cry. මට අඬන්න බැහැ. I can't cry. බලන්න මේ දෙක අතර මේ වෙනස බැහැ කියලා කිව්වොත් can't කියලා යොදාගෙන තියෙනවා. එහෙම නැත්නම් cannot. බැහැ කියද්දි I don't cry. හරි. තවත් වාක්‍යයකින් අපි පැහැදිලි කරගන්න බලමු. ඇය දුවන්නේ නැහැ. ඇය දුවන්නේ නැහැ. She doesn't run. එහෙම නැත්නම් she does not run. She does not run. ඇය දුවන්නේ නැහැ. She doesn't run. දැන් බලමු. ඇයට දුවන්න බැහැ කියලා කිව්වොත් හරිම ලේසි. She can't run. එහෙම නැත්නම් she cannot run. She cannot run. She can't run කියන්නේ ඇයට දුවන්න බැහැ. මේ අතර වෙනස බලමු දැන්. ඔයාලා පැහැදිලි කරගන්න. ඇය දුවන්නේ නැහැ කියන එක she doesn't run. ඇය දුවන්නේ නැහැ. she doesn't run. ඇයට දුවන්න බැහැ. she can't run. ඇයට දුවන්න බැහැ කියන එක she can't run. හරි මේ දෙක අතර තියෙන ඩිෆරන්ස් එක තේරුම් ගන්න. බල්ලා පුරන්නේ නැහැ. The dog doesn't bark. එතන the dog does not bark. බල්ලා පුරන්නේ නැහැ. The dog doesn't bark. හරි ඊළඟ වාක්‍යය බලමු. බල්ලාට පුරන්න බෑ. කොහොමද කියන්නේ? බල්ලාට පුරන්න බෑ කියන එක. The dog can't bark. එහෙම නැත්නම් the dog cannot bark. The dog cannot bark. The dog can't bark. බල්ලාට පුරන්න බෑ. බල්ලා පුරන්නේ නැහැ කියන එක the dog doesn't bark. බල්ලාට පුරන්න බෑ. The dog can't bark. බලන්න දැන් යම් කිසි ක්‍රියාවක් කරන්නේ නැහැ කියන්නේ කොහොමද? යම් කිසි ක්‍රියාවක් කරන්න බෑ කියන්නේ කොහොමද? මම හිතනවා මේ කෙටි වීඩියෝෙන් ඔයාලා හොඳටම පැහැදිලි කරගන්න ඇති කියලා. මේ වීඩියෝ බොහොම කෙටි නමුත් හැමදාම වටලවා ගන්න දෙයක් තමයි ඔයාලා ඉගෙන ගත්තේ. මේ කෙටි වීඩියෝ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාගෙන ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න මේ වීඩියෝ එක දෙයක් ඉගෙන ගන්න. Wish you all the best.